පොඩි දෙයක් කියන්න බොහොම සරලව ටේපර් එකක් බලන්න. දැන් ගොඩක් අපිට එනේ ගන්න මේ බෝල් ජොයින්ට් එකේ මේ පැත්තේ ටේපර් එක ගහන්න එන එක. අපි දැන් මේ වගේ එකකදී ආවොත් එහෙම මම කරන්නේ සාමාන්‍යයෙන් මෙතන ඩයමීටර් එක බැලුවා 26.1යි. මේකයි එකෙන් අඩු කරනවා පොඩි තැන ඩයමීටර් එක. 17යි 5කට ගන්න. 17.5යි. මේක බලන්න බෙදෙනවා දෙකෙන්. right. එකෙන් බෙදුවා ඊට පස්සේ මෙතන ගන්න ඕන මේ සෙන්ටර් එකට පැරලල් යන මේ දිග. ඉසේ 1.5ක් ආවා. මේක බෙදනවා 21.5. right. මේ ආපු අගේ තියෙනවනේ. මේක tan අගේ බලා ගන්න ඕන. tan අගේ ගා shift ගැහුවා, tan ගැහුවා, සමාන ගැහුවා. ඊට පස්සේ අංශක. හරියටම ආවා අංශක 3යි විකල 27ක් ආවා. කියන්නේ අංශක 3මාරක් වගේ කලා අංශක 3මාරකට ගන්න පුළුවන් මේකේ ටේපර් එක. හරි ලේසි ඉතින්. නැත්තම් මේක ඉතින් මොකක් හරි මේක මැෂින් එකේ අල්ලගෙන ටූල් එක ඇද බලන්න ඕනේ. එහෙම අවශ්‍ය නැහැ. ටක් ගාලා මේක ඊට පස්සේ මේ ගාන හැරෙව්වට පස්සේ කම්පවුන්ඩ් ස්ලයිඩර් එකේ හරි. මෙතෙන්දී අපිට ආවාගේ අංශක 3යි කලා 27කට. දැන් මේක අංශක 3යි කලා 30කට කියලා ගන්න පුළුවන් නේ සාමාන්‍යයෙන්. මේ වගේ එකකදී නම් ඊට වැඩි ඇකියුරසි මොන වෙලාවක් වුණොත් එහෙම මේ කම්පවුන්ඩ් ස්ලයිඩර් එක හරව ගන්න පුළුවන්. මේ ඩයල් ගේජ් එක පාවිච්චි කරලා වෙන කැල්කියුලේෂන් එකකට මේ ඇන්ගල් එක දාලා. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මොනවා හරි ඊට වැඩි මේ ඇකියුරසි හරව ගන්න ඕන නම් ඇන්ගල් එක කමෙන්ට් එකක් දාන්න. එමුත් එහෙම බලලා මම ටිකක් කියලා දෙන්නම්.